අඩෝ රටකජ්ජක් එන්නෙස් එකක වේගෙන් විසි වෙලා අවිත් සිංහයාගේ ඇට දෙකටම වැදුනා කියහන්කෝ. තරු විසි වෙන්නේ නැති. සිංහයා දම් බැලත් කඩාගත්තා. මූට නම් මාරම විපතක් උනේ. මූගේ ඉස්සරහා තඩි තාප්පයක් තියෙනවා. මල්ල කෙලියයි. යකෝ ඒක නෙමෙයි මේ රටකජු වැටේ එයා පින් මුටුන් කරන්ද කොයිද මෙතනට පාත්තුනේ. මේකයි සීන් එක. ජූන් හිතුවේ ඩෝල්ෆින්ලා රටකජු කන්න පට්ට ආසයි කියලා. මූ රටකජ්ජ කවන්න හදාදී ඩෝල්ෆින්ගේ හිලේ රටකජු හිර වුණා බං. දැන් උට හුස්ම ගන්න බෑ. මුන් පිස්සු කැරියෝ දෙන්නේ. ජූන් එකපාරටම වතුරට පැන්න කෙල්ල ගාලා හරි ඩෝල්ෆින්ව බේරගන්න. ජෝන් අනිත් බූරුවටත් කතා කළා. ඊට පස්සේ ජැක් නහයත් අද කරන් වතුරට පැන්නා. ජෝන්ව පැත්තකට තල්ලු කරලා වැඩේ බාරගත්තා. ඒ අස්සේ මයික් කියන මෝඩයා සිංහයා ආපු එකට බය වුණා. ඌ වෙලාවට ගැට ගහලා. ඌ සිංහයාට ආතල් දෙනවා බං. ගුණ හරක. ජැක්කුගේ අහවල් එක තද කරනවා වගේ තද කරලා ඩෝල්ෆින්ගේ හිලෙන් රටකජු එළියට විසි කරගත්තා කියහන්කෝ. ඒක ඉන්නස් එකක වේගින් ගිහින් වැදුනේ කෙලින්ම සිංහයාගේ කුට්ටමට. පොඩ්ඩක් හිටපන් මේ පගයා සිංහයාගේ කූඩුවට ආවේ මොන කිහිල්ලවරියක් කරන්නද? මූ තාප්පට නගිද්දි සිංහයාට හිතෙනවා ඇති. බයින බලයන් බයින්ද කිව්වේ. අපි නම වෙනස් කරමු. දන්න නැතුව රින. අනේ ඵලයන්